නිවසේ අනාරක්ෂිත ලෙස සවිකල විදුලි බුබුලු වැලක් ස්පර්ශ කර දැරියකට අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීමට සිදු වූ පුවතක් මොරගහේන මිල්ලෑව ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි පාදුක්ක වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්. මොරගහේන මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි සෙවුනි තස්මිලා ව්‍යවස්ථාවන්ත සිදුවීමට මුහුණ දී තිබුණේ අද පස්වරුවේ. දැරියට විදුලි සැර වැදී තිබුණේ වෙසක් පොහොය නිමිත්තෙන් නිවස ආලෝකවත් කිරීමට සවිකල විදුලි බුබුලු වැලක් ස්පර්ශ කිරීමේදී. නිවසේ ඉදිරිපස සවිකර තිබූ හෝල්ඩරයකින් අනාරක්ෂිත ලෙස විදුලි බුබුලු වැලට විදුලිය ලබාගෙන තිබූ අතර විදුලි බුබුලු වැල සම්බන්ධ කර තිබූ මල්කසක් අසල දැරිය වැටි සිටියදී අසල්වැසියෙකු දැක වයරය ඉවත් කර තිබුණා. අයිසලා පෙරපෙර හිටියේ. පාරේ හැප්පුණා කියලා තව දුවගෙන ආවේ ළමයා කෑ ගහනවා මහත්තයා මම දෙන්නම. පාරට දීුවේ මම. ඊට පස්සේ මුදලට අයියා කෙනෙකුට පාර පැත්තට තව දුවගෙන ආවේ ළමයා කෑ ගහනවා. එයා මෙතන වැටෙන් පැන්න දරුවව දැක්කලා. එතකොට මං ආපහු මේ පැත්තෙන් ගිහලා ළමයා ඇල්ලුවා. අල්ලනකොටම හරිය වයරක මං එනකොටත් බෝටුවකින් ගහලා වයරක අයින් කළා ඇන්ට්‍රා පටේ අරගෙන. ඔළුව පහත්තකොට මම ඔළුව ඇල්ලුවා ළමයාගේ. ඊමට පැටලා තිබුණ ළමයා. සීරියස් එකක් සයි කරන්න ගියේ නේද? සීරියස් එකක් තමයි හයිකල් තිබුණේ රාත්‍රී තමයි හයිකලේ උදේ ගෙනල්ලා. ඒ වයරක ගානේ එයා යන්න ගිහින් අතින් අයින් කළා තියෙනවා. ඒතු අපි දන්නේ නැහැ එයා මොකට වයරක ඇල්ලුවද කියලා. අනතුරුව දැරිය පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මිය ගොස් තිබුණා. මෙලෙස මිය ගොස් තිබුණේ මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි පාදුක්ක වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක්. දැරියගේ දේහය හෝමාගම මූලික රෝහලේ මේ වන විට තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි.